ඉතින් සුබ දවසක් ඔයාලා සිල් දානටම අද මම කරන්න යන්නේ මේ වගේ පුංචි පැටව දෙන්නට බෙහෙත් දෙන්නයි. බෙහෙත් කියන්නේ මේවා පණු බෙහෙත්. ඉතින් මේ දෙන්නා කෙට්ටු වැඩි. මොකද මෙයාලගේ මේ කෙට්ටු ගතිය නිසා මෙයාලා කෑම ආහාරයට ගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මෙයාලට මම දැන් දෙන්න යනවා මෙන්න මේ පණු පෙති. මේකේ බර කිලෝ 40කට වැඩි සත්තුන්ට එක පෙත්තක් වශයෙන් තමයි මේක දෙන්න ඕනේ. ඉතින් දීරක් තියෙනවා. ඉතින් මේ දීරත් දෙන්න පුළුවන් මේක පෙත්තක්. ඉතින් අපි මේ පොඩි පැටවුට මේ පෙත්ත කුඩු කරලා වතුර පොඩ්ඩක් දාලා කුඩු කරලා දීලා තමයි මෙයාලට පොවන්නේ. ඉතින් ඒ නිසා දැන් මෙයාලගේ මේ පණු අමාරු තියෙන මේ සත්තු දෙන්නට මම මේ පෙත්ත දැන් දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. මේක ඉන්නේ මම කුඩු කරගත්තු මේ පෙත්ත පණු පෙත්ත. ඉතින් අපි මේ පණු පෙත්ත මෙහෙම දාගන්නවා වතුර පොඩ්ඩක් සමග බෝතලයකට මෙහෙම දාගන්නවා. මේ විදිහට දාගෙන ගොඩක් වතුර දාගන්න මෙහෙම කලවම් කරගන්නවා. මේ තමයි දැන් පණු පෙත්ත දීලා තින්නේ. අපි දැන් මේක මේ පැටියට පොවන්නේ. ඉතින් අපි බලමු මෙයා ටිකක් අමාරු වෙයි පොවන්න. ඉතින් අපි කොහොම හරි try කරලා බලමු. මේක අනිවාර්යයෙන්ම පොවා ගන්න ඕනේ මෙයාට. ඉතින් එන්න අපි බලමු. අම්මනේ දැන් මෙන්න මේ මෙයාට දැන් මම පණු පිටි පොවන්න හදන්නේ. මේ බඳල් දෙන්නේ ඉතින් මෙයාට අපහසුයක් නොවන විදිහට මෙයා අපි මේ බඳගෙන ඊට පස්සේ මේ විදිහට අපි අල්ලගන්න ඕනේ. හරි අමාරුයි. ඉතින් ඉනිට අල්ලගෙන ඉනිට කපලා දාලා මෙයා පොඩ්ඩක් අල්ලගන්න වෙනවා. හරි දැන් අපි මෙන්න මේ විදිහට මේ පැටියට අපි මේ පණු පැටි ටික කොහොම බලමු. ඉල මෙන්න මේ පොළ බෙල්ල ටිකක් මෙහෙම උඩට හරවගෙන ඉන්නකොට මෙයා මේ ටික ගිලිනවා. ඊට පස්සේ මේ වගේ වතුර ටිකකුත් තරම් මෙයා කට ඇතුලේ දාන්න ඕනේ. මොකද මෙයා කට ඇතුලේ තියෙන සමහර කුඩු කුඩු වගේ ඒවත් යන්න අපි මේ විදිහට වතුර ටිකකුත් එයාට පොවන්න ඕනේ. මේ පොළ ටික උඩට අල්ලගෙන ඉන්නකොට එයා ගිලිනවා. එතකොට අර ඔක්කොම පණු බෙහෙත් ටික එයාට මේ වගේ ලැබෙන්න අතුලට යනවා. විවිධ ක්‍රම ඇති. ඉතින් පොවන ඉතින් මම වගේ ෆාම් එකේ මේ පොඩි සතුන්ට ඇති වෙච්ච මේ පණු අමාරුවට ඉතින් මේ පණු පෙති අරන් බෙල්ලා කුඩු කරලා මේ විදිහට තමයි මම එයාලට දුන්නේ. ඉතින් තව පොඩි සතෙක් ඉන්නවා. ඉතින් තව පැටියෙක් ඉන්නවා. එයාටත් මම පණු පෙති දෙනවා. ඉතින් බලමු මෙයා වගේ එයාට පහසුවෙන් අපිට මේ පණු පෙති දීමට පුළුවන්ද කියලා. අපි දැන් මේ පැටියටත් මේක දීලා බලමු. අරයා වගේම මෙයාත් බොනවද කියලා. ඉතින් මම හදාගෙන තින්නේ දැන් මේ ටික මෙයාට දීලා බලමු. මෙයා කොයි වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ කියලා අපි බලමු. ඉතින් ගහනවා බලමු කොහොමද බොන්නේ කියලා මෙයා. ඉතින් මෙයාගේ ගොඩක් හැලුණා. ඔක්කොම දී ගන්න බැරි වුණා. මෙයා ගහච්ච නිසා අපි වතුර ටික දෙමු. කටේ තියෙන ඒවා යවන්න. ඉතින් මෙයාට දැන් මම පණු පෙති දීලා ඉවරයි. ඉතින් අරයට පණු පෙති දෙනකොට එයාට ටිකක් පහසු නා දෙන්න. මෙයා වස්ස පැටියෙක්. ඉතින් ඒ නිසා මෙයාගේ දාංගයේ වැඩිකමක් දෙකින් මෙයාට ටිකක් හැලුණා පණු පෙති දෙනකොට. ඉතින් මේ දෙන්නටම පණු පෙති දැන් මම දීලා ඉවරයි. මොකද මෙයාලට කිලෝ 40ක් 45ක් 40 වගේ තමයි දෙන්නගේ බර මට්ටම් යන්නේ. ඒ නිසා තමයි අපි මේ පණු පෙති දෙනකොට එක පෙත්තක් කිලෝ 40ක බර තියෙන සතෙකුට තමයි අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.
ඉතින් ඒ විදිහට සලකලා බිල්ල තමයි මේ දෙන්නාට දැන් මම පණුපෙති දීලා තින්නේ. ඉතින් මෙයාලට අනිවාර්යයෙන් ඊළඟ පණුපෙති දෙනවා නම් අඩුම මාස 3ක්වත් අපි ඉන්න ඕනේ. මොකද මාස 3කින් පස්සේ තමයි පණුපෙති නැවත මෙයාලට අවශ්‍යතාවයක් වුණොත් මෙයාලගේ කෑම කන්නේ නැත්නම් මෙයාලට අපිට වෛද්‍ය උපදෙස් මත තේරුනොත් මෙයාලට පණුපෙති අවශ්‍යයි කියලා සහ වෛද්‍යවරයා පසු වෛද්‍යවරයා නිර්දේශ කරොත් තමයි මෙයාලට නැවත අපි මේ වගේම පණුපෙති දීමක් සිදු කරන්නේ. ඉතින් ඔයාලගේ ෆාම් එකෙත් පුංචි වහු පැටවුට ඔයාලා කොහොමද දෙන්නේ මේ පණුපෙති? ඉතින් දියර වශයෙන් දෙන්න පුළුවන්, පෙති මේ වගේ කුඩු කරලා දෙන්න පුළුවන්. සමහර කට්ටිය ඊටමත් මීට වැඩිය වෙනත් විවිධ ක්‍රම වලට දෙන්න පුළුවන්. ඉතින් මම මගේ ෆාම් එකේ මේ විදිහට තමයි දුන්නේ. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා කොහොමද දෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.